හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයාලට මේ පැත්තට නම් ඔන්න අද දවසම වහිනවා උදේ ඉඳන්ම එළියටවත් බහින්න බෑ අපි චූටි මායි ඉතින් ගෙදරට වෙලාම චූටි බබාලා පැසිලියට යන්නේ නෑ චූටි බබාලා පැසිලිය පනින්නේ අපිට උදේ ඉඳන් මෙහෙට වහිනවා ඉතින් අපි වැස්සෙම අද රොටියක් කන්න කියලා හැදුවේ අපි මම්ම එහා පැත්තෙන් රොටි හදනවා රසමලස් රොටි අපි දෙන්න ආවා ස්ටෝරි බුක්ස් බලනවා පුතා රීඩ් කරන්නකෝ ස්ටෝරි බුක්ස් ටික බබා රීඩ් කරනවා ඕකේ මෙයාගේ ස්ටෝරි බුක්ස් වල ඔක්කොම කෑලි තියෙනවා. ඉරලා තියෙන ඔක්කොම වැඩි හරි. තාගේ ස්ටෝරි බුක්ස් ටික මේ පේනවා. මෙන්න යම්මි රොටි මෙන්න රොටි පුච්චනවා තියා රොටියක් යම්මි රොටි චූටි බබාලින් අම්මලා ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි මෙන්න මේ වගේ ස්ටෝරි බුක්ස් ටිකක් අරන් තියාගන්න. ඉතින් වැඩි ගාණක් වෙන්නේ නැහැ. සෙල්ලම් බඩු වලට වඩා මේවා ගොඩක් හොඳයි යාළුවන්ට. එකක් ඒගොල්ලන්ගේ මොලේ වර්ධනයේ පොට්ටාශ්‍රේ තියෙන කරුණු එයාලට කියලා දෙනකොට තේරුම් නැතුණත් එයාලට චුට්ට තේරෙනවානේ වචන තේරෙනකොට ඒ දේවල්. එතකොට මේ එකක් ඒගොල්ලන්ගේ සංවර්ධනයේට ඒක හොඳයි වගේම මේගොල්ල පොඩ්ඩක් රංගලන කරනකොට චුට්ටක් ඒගොල්ලන් කාම් ඩවුන් කරලා තියාගන්න පුළුවන් එක ක්‍රමයක් මේක. එකේ තියෙන මේ එක සත්තුන්ගේ රූප එතකොට එක කලර්ස් ඒ වගේ දේවල් දකිනකොට මේගොල්ලෝ පොඩ්ඩක් අර දඟලන ගතිය පොඩ්ඩක් අඩු කරලා මේවට අවධානය දෙන්න බලනවා. ඉතින් මේවල තියෙන මේ පාට රූප ඒගොල්ලන්ගේ මොළේ වර්ධනයට සංවර්ධනයට ගොඩක් හොඳයි කියලා ගොඩක් ඉක්ුතු පරිශ්‍රණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් මම මාස 3 විතර ඉඳන් බබාට ස්ටෝරි බුක්ස් කියලා දෙනවා. එයාට තේරෙන්නේ නැතුණා. දැන් එයා දඟලනවා මේවල ඉන්න සත්තු මේ ඒවල තියෙන කතා යාට චුට්ට මතකයිද? යමීද රොටි. ඉතින් ඒක නිසා මේ චුට්ටු බලන්නට මේ වගේ ස්ටෝරි බුක්ස් අරගෙන තියාගන්න බබාගේ අවධානය ගන්න. එයාගේ මනස සංවර්ධනයට, බුද්ධිය වර්ධනයට, ඒ වගේම එයාව මේ අර කලබලකාරී ගතිය මග ඇරලා පොඩ්ඩක් නිවුණු චරිතයක් වගේ හදාගන්න සම්මලාට පුළුවන් නම් එච්චර ගණන් නෑ රුපියල් 100 200ක් සෙල්ලම් බඩුවක් ගන්නවට වඩා මේ වගේ පොතක් එයාට අරන් දෙන්න. එතකොට එයා ඒවා ඉරනවා එන්නේ අපේ බබා මේව ඔක්කොම වැඩි හරියක් මේ ඉරලා දෙන්නේ. ඉතින් ඒ වෙලාවට කෑ ගහන්න කරන්න යන්න එපා. ඒක එයා ඒකෙනොත් දෙයක් ඉගෙන ගන්නවා. ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ වගේ පොතක් කරාම එයාට මේක ඉරෙනවා කියලා දන්නවා. එතකොට මේක ගැලවෙනවා කියන්න දන්නවා. ඒතර මේකේ පාට මෙයා අඳුරනවා, මේකේ ඉන්න සත්තු මෙයා අඳුරනවා. ඉතින් ඒ වගේ දේවල් හරහා තමයි දරුවා හැම ගොඩක් දේවල් ඉගෙන ගන්න. මොකද එයාලා සමාජයට ගිහින් දෙයක් ඉගෙන ගන්න. ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ වගේ පොතක් ඒගොල්ලන්ට අරන් දෙන්න. වයිස් ප්‍රශ්නයක් නෑ. එයා කටේ දාගන්නවාද කියලා අම්මලාගේ කියන්නේ අම්මලා දැනුවත්ව ඉන්න අම්මා අවධානයෙන් ඉන්න ඒ වගේ දේවල් අරන් දෙන්න. මේ වගේ ඒක මෙයා තේරෙන්නේ නැහැ. ඉතින් අපේ බබාටත් තේරෙන්නේ නැහැ. නමුත් එයා දැන් ගොඩාක් මේ ඇනිමල්ස්ලා එහෙම පුතේ ෆිෂ් ඉන්නව නේද? ඉතින් ඒ වගේ අරනවා. ෆිෂ් ඉන්නවයි. flower seahorse මේ fish ඉන්නවා
small seahorse. Fish in donut. You like donuts? You know crab? Oh my goodness, crab. Oh me, crab me කරනවා ඔය. Oh. monkey duck ඉන්නවා. ඔයගලන්ට පේන්නේ එයා පෙන්නනවා. duck ඉන්නවද පුතේ? පෙන්නන්නකෝ කට්ටියට. duck ඉන්නවා කියලා පෙන්නන්නකෝ. ඔය මේ කවුද? ටයිගර් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලොත් ස්ටෝරි බුක්ස් ටිකක් අරන් දෙන්න බබාට. ඒක ඔයගොල්ලෝ කියලා දෙන්න මුලින්. එතකොට දෙවෙනි වටේට එයා ඒක ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒකේ තියෙන ලස්සන සත්තු, පාට වර්ග ඒ වගේ දේවල් එයා මතක තියාගන්න try කරනවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ වර්ධනයට සංවර්ධනයට ගොඩාක් හොඳයි. ඒක නිසා ඔයගොල්ලොත් ඒක try කරලා බලන්න. මේගොල්ලන් calm down කරගන්න. පොඩ්ඩක් එක තැනක තියාගන්න. ස්ටෝරි බුක්ස් ටික ඔයගොල්ලන්ට ලොකු උදව්වක් වෙයි. මට නම් එහෙමයි. මේ පේනවනේ හැමතැනම Oh? කවුද ඉන්නේ? පප්පා ඉන්නවා. පප්පාය තියෙනවා. ඕ පප්පාය තියෙනවලු බබ්බා. එහෙම නේද ඔරෙන්ජ්. ඔරෙන්ජ්. බලන්න කොහෙද මංකි ඉන්නවද කියලා. ඕ අරේ ඉන්නවද පුතේ මංකි? අර පැත්තේ ඉන්නවද මංකියා? මොනවාද මංකි? ඕ ඒ කවුද මැක්කෝ? මැක්කෝ කෙනෙක් ඉන්නවනේ එතන. ඒකත් try කරලා බලන්න. එහෙනම් ඉතින් අපි ගිහින් එන්න. ඔයගොල්ලන්ට පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දැන් ගිහින් එන්න. bye bye. say bye. bye bye.